පාටකුරුල්ල ටෙලිනාට්‍යයේ නිම්නාවිගේ පවුල් අය සමගත් ඇගේ මල්ලි සමගත් උරණ වී සිටින මේ සංවේදී අවස්ථාව කෙවින් ඒ සඳහා දක්වන ප්‍රතිචාරය පාදක කරගෙන අපි මේ වෙලාවේ කතා කරන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව මතක් කරනවා. අද අපි කතා කරන්න යන්නේ පාටකුරුල්ල ටෙලිනාට්‍යයේ මේ දවස්වල ගොඩාක් අය කතා කරන හදවතට දැනෙන සිදුවීම් මාලාවක් ගැන. නිම්නාවිගේ පවුලේ අය කෙවින් එක්ක තරහ වීම කෙවින්ගේ අක්කට දරා ගන්න බෑ. ඒ වගේම ඇගේ මල්ලිත් එක්ක තරහින් ඉන්න මේ තත්ත්වය ඇත්තටම අපිට දරා ගන්නත් අමාරුයි. නිම්නාවිගේ ගෙදර හැමෝම මේ වගේ තරහින් ඉන්න එක කෙවින්ටත් ලොකු වේදනාවක්. Taman ආදරය කරන කෙනාගේ පවුලේ අය ඌව තේරුම් නොගැනීම සහ මේ වගේ වාතාවරණයක් උද්ගත වීම කෙවින්ට කොහෙත්ම බලාගෙන ඉන්න බැරි දෙයක්. ඉදිරියට කෙවින් මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න කොච්චර කල්පනා කරත් ඔහුට බෑ. හැබැයි නිම්නාවිගේ පවුල අයත් එක්ක සාමයෙන් කතා කරන්න යම්කිසි විශේෂ පියවරක් ගන්න ඉඩ තියෙනවා. ඇත්තටම කියනවා නම් ඉදිරියට කෙල්සි මේ තීරණයකට එන්න පුළුවන්. කෙවින් තමන්ගේ මල්ලිත් එක්ක මල් පොකුරකුත් අරගෙන ගිහිල්ලා නිම්නාවි මුණ ගැහිලා තමන්ගේ මල්ලි ඇයි මේ විදිය දෙයක් කරේ කියන එක පැහැදිලි කරන්න අවස්ථාවක් හදාගෙන ඉඳී කියන ඒ කතාව තමයි මං අද වීඩියෝ එක හරහා මේ වෙලාවේදී කතා කරන්න ඉඩක් හදලා දීලා තියෙන්නේ කියන කතාව ගැන. අද වීඩියෝ එක තුළින්ම මතක් කරන්න සෑහෙන ඉඩකඩක් වෙන් කර ගනී වගේ කියලයි මං කියන්නේ. ඇත්තටම කියනවා නම් මේ වතාවෙදිත් මේගොල්ලත් එක්ක සුහදව කතා කරන්න ඕන්ට පුළුවන් වෙන්නේ නැති වෙයි කියලයි මං අද කතා කරන්න ඕනේ.